පන්සලේ පොන්චි ආම්දුරන්ට වඩේ එකක් ගෙනින් දෙන්නකෝ. පොඩි බයිට් පැකට් එකක් ගෙනින් දෙන්නකෝ. බයිට් පැකට් එකක් විය අර කඩල ඊව මේව තියෙන. අර කිරි කප් එකට දාලා දෙන අයිස්ක්‍රීම් නෙවෙයි අර අයිස් පැකට් එකක් ගෙනින් දෙන්නකෝ බලන්න කොහොමද කියලා. වෙලාවකට මේ මහානකම ගැන ඔය ඇත්තෝ ආම්දුරන්ට ෂෝක් කියලා හිතුවට අපි නම් එහෙම හිතන්න බෑ සාධාරණ නෑ. ඇයි? දැන් ඔය ඇත්තෝ දායක විදිහට අපිට දාන වේල් කීයක් දෙනවා? දවසට 1යිද 2යිද? 2යිනේ. අපි දේ වුණාට ගෙදර 3 එල කාපු කොල්ලෝ. දැන් මේ දාන වළඳලා පාත්‍ර පිඟානේ අපි සෝදාගත්තට ওই පුංචි හඳුරෝ ගෙදර ඉඳන් ඒක කොසෝදව්වේ නේ. දැන් ওই ගෙවල් වල ඉන්න අවුරුදු 25 28 උන්ගෙත් යට ඇඳුමක් සෝදලා දෙන්නේ අම්මලා තාත්තලා නෙවෙයි කොල්ලන්ගේ කෙල්ලන්ගේ. එහෙව් සමාජයක පුංචි හඳුරෝ තමාගේ සියලු දේවල් ටික කරගන්නවා. අර ටීවී එකේ ටෙලිග්‍රෑම් වයිකේ සිදු එකේ පුංචි හඳුරෝ සෝරත වගේ. ඒ සෝරත මොකක්ද? ස්ක්‍රිප්ට් එක තිර පිටපත ලියලා දීලා තියෙනවා නම් ඒ දෙබස් වලට උච්චාරණය කරන විදිහත් කියලා දෙනවා නම් කලා අධ්‍යක්ෂකගේ විදිහට අන්දනවා නම් ඇක්ෂන් කට් කියපුවම කියලා ඉවර කරන්න තියෙන්නේ. ඒකට ගානකුත් හම්බ වෙනවා. ඔය පුංචි හඳුරන්ට ලේසි කියලා හිතනවද? එක්ක උපාසකම්ම කෙනෙක් කියනවලු උදේ පාන්දර ඇවිල්ලා බැලිකික්කෝ ටිකක් තල්ලු කරනවලු බැම්මෙන්. හාමුදුරුවෝක දැකලා අල්ලගන්න ඉඳලා හාමුදුරුවෝ උපාසකම්ම ඔය කරන වැඩේ හරිද? ඔයටත් සිල් ගන්නව නේද? ඔය කරන වැඩේ හරිද කියලා. උපාසකම්ම අනිත් පැත්තෙන් ගොඩ වුණාලා හාමුදුරන්ට. කොහමද? ඇයි ඔබ වහන්සේ මොකද්ද මං කරන වැඩේ වැරද්ද මොකද්ද? එස්ගෝලු එහෙම නෙවෙයි උපාසකම්ම ඔය බැලිකික් වෙගෙන. ඉතින් මොකද්ද හාමුදුරනේ මේකේ තියෙන වැරද්ද? වැරදිද නැද්ද? වැරද්දක් නෑ. ඇයි? උපාසකම්ම කියනවා හාමුදුරන්ට ඔබ වහන්සේලානේ අපිට කියන්නේ අලියත්තු පූජා කරන එක මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් කියලා. හාමුදුරනේ තියෙන ඇත්තෝ අලියත්තු පූජා කරනවා. අපි වත්කමේ හැටියට පින්කම් කරගන්න ඕනේ. අපි අහිංසක මිනිස්සු අපිට පුළුවන් විදිහට බැලිකික් එක්ක පූජා කරලා පින් සිද්ධ කරගන්න ඕනේ කියලා. අන්තිමේ මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. බැලිකික් පූජා කරලා පින් සිද්ධ කරගන්න එක අමුතු දෙයක් නෙවෙයිනේ. අපිමනේ කියලා කියන්නේ චේතනාම්බික්කෝ කම්මං අද. චේතනාවනේ කර්මය කියලා කියන්නේ. ඒක නිතා වැදගත්. පන්සලට බල්ලෝ ගෙනත් දාන්නේ කොහොම? බල්ලෝ නෙවෙයි බැලිකික් කියෝ බල්ලෝ ගෙද තියාගෙන. බැලිකික් ගෙනත් දාන්නේ කොහොම කියලා? කාලවත් ඉන්නේ නැත. චේතනාව හොඳයිනේ නරක නෑ. ඉතින් සප්පින්කම. හැබැයි ඒ හොරෙන් ගෙනල්ලා දාන උපාසකම්මම පවදාට දාන කියනකොට බැලිකික් ජරා කරලා තිබුණොත් කාටද බනින්නේ? අනිත් දායකයෝ. බැලිකික් පූජා කරපු උපාසකම්මට උපාසක මහත්තයාටද බයින්න පන්සලේ ආම්දොරන්ට. පිම්බක් ගිල ඉන්න බලු බෙට්ටි අදින්න දන්නේ. ඒ කියන්නේ අපි මහාන වෙලා ඉන්න බලු බෙට්ටි අදින්න. තවත් සමහර පන්සල් වල සමහර දායකයෝ හිතාගෙන ඉන්නවා හාමුදුරුවෝ ඉන්නේ හරක් බලා ගන්න කියලා. ඇයි? ඔය ගවයෝ එහෙම නිදහස් කරනවනේ. ගන්නේ 28 නිදහස් කරනකොට විකුණන්නේ 50000ට පින්කමක් තමයි. හැබැයි ඉතින් ලිස්ට් එකේ ඊළඟට ඉන්න එක තව කල් ඉනවනේ. උතව පැය 8ක්වත් හිටියොත් ජීවත් වෙලා ඒක අයිනව අරු අයින් වුණාම එන්න එපා. නිදහස් කරනවා කියන එක ඒක මේකන් මන් දන්නේ මට හිතෙන විදිහට ඒක මට හිතෙන වැරද්දක් වෙන්න ඇති. හරක් නිදහස් කරා කියලා ඉතින් නේ ඊළඟ එකා ඉන්න උටක් ගාලා එනවනේ. අරුට අමතර ලාභයක් ඩබල්. හරක් විකුණන එක. හරි කොහොම හරි ওই වැඩේ කරා කියමුකෝ. හරක නිදහස් කරලා කොහෙට බාර දෙන්නේ? ඒක හරක් බලාගන්න එකට බාර දෙන්න බෑ. සමහරු ගෙනල්ලා දෙන්නේ පන්සලට. හාමුදුරු ඉන්නේ ඒකට කියලා. බෝධි පූජාවට ඇවිල්ලා තියෙන අපල උපද්දරෝ ටික ඔක්කොමත් කියලා නඩුවන්කෙත් විභාගංකෙත් බෝධියේ ඉල්ලලා අලුත් දරුවෝ දන්නෝ වැඳ බුදුන්ටත් පවා පැතුවේ මං ඔයා යසෝදරාව අත්හැරලා ඇවිල්ලා බුදු බව ප්‍රාර්ථනා කරේ බෝධාහටේ සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයා එතනට ගිහිල්ලා අපේ මල් පහන් පූජා කළා වැඳ බුදුන්ටත් පවා පැතුවේ මං ඔයා ගෑනු ප්‍රාර්ථනා කරන සංස්කෘතිය. ඒ සංස්කෘතියේ මල් පහන් ටික පූජා කළා තමාට තියෙන අපල උපද්දරෝ ටික දුරු වෙන්න බෝධි පූජා තියලා යනවා යන්න මල් ටික සුද්ධ කරන්නේ. පුප්පම්මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භවං. උපාසකම මෙහෙමනේ කියන්නේ. මේ මල මැලවෙන්නේ යම්සේද මගේ රූපයත් එසේමයි වියකෙන්නේ. එහෙම තමයි කියන්නේ. ඒ වුණාට ඔක දකින්නේ පොඩි හාමුදුරුවෝ. පරණ මාල එහෙම ගෙනල්ලා පූජා කරන්නේ නැහනේ. ලස්සන මල් සුවඳ මල් ඒක පූජා කරන නේද? වයසට යනකොට දත් ගැලවෙනවා. හැම රැලි වැටෙනවා. කොන්ද කුදු වෙනවා. කොණ්ඩේ ඇස් පෙනීම දුර්වල වෙනවා. කොණ්ඩේ කළු වෙනවා. සුදු වෙන්නේ නැහැ වයසට යනකොට ඩයි කරනවා නේ. අපි කැමති නැහැ වයසට යනවා කියලා පෙන්වන්න. හැබැයි මල මැල වෙනවා කියලා පිළිගන්න කැමති නැහැ.
පන්සලේ පුංචි හාමුදුරුවෝ තමයි ওই ටික දකින්නේ. මල් ආසන ටික සුද්ධ කරන්නේ පුංචි හාමුදුරුවෝ. බුද්ධ පූජාව අස් කරන්නේ පුංචි හාමුදුරුවෝ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ පුංචි හාමුදුරුවෝ නමක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.